ඉතින් හායි සෙට් එක ඔන්න ඉතින් මං අදත් අරන් ආවා අලුත් වීඩියෝ එකක්. ඉතින් අද අරන් ආවෙත් බ්ලැක් ක්ලෝවර් එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්න ඇස්ටයියෝ නොයි අගනුවර ඇවිද ඉන්න ගමන් ඉතින් ඇස්ට හතර වටේටම බලනවා ඒගොල්ලෝ කවදාවත් දැකලා නැති දේවල් තියෙන හින්දා. ඉතින් ඇස්ටයියෝ නොයි ඊට පස්සේ කඩේකට යනවා බඩු ගන්න කියලා. ඒ වුණාට ඇස්ටයි බඩුවල ගාන දැකලා එයාට ගොඩක් පුදුම හිතෙනවා. ඉතින් යෝනෝ කියනවා අපිට මෙහෙන්නම් බඩු ගන්න වෙන්නේ නැහැ කියලා. පස්සේ ඇස්ට යෝනෝගෙන් අහනවා අරකෙද විසට්කින් ඉන්න කියලා මාලිගාවක් පෙන්වනවා යෝනෝට. යෝනෝ කියනවා වෙන්නේ නැති කියලා. පස්සේ ඇස්ට කියනවා එනම් මාත් විසට්කින් වුණාම ඒකේ තමයි ඉන්නේ කියලා. පස්සේ යෝනෝ කියනවා ඔයා කියන්නේ මං ඉන්න තැන ගැනද කියලා. ඊට පස්සේ ඒ දෙන්න දකින්නවා ළමයි වඩාගත්ත ගෑනු ළමෙක්. ඇස්ට කියනවා එයාට ඒක දැක්කම පල්ලේ ඉන්න අනිත් කට්ටිය මතක් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ තරගෙ තියෙන පැත්තට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා නාශ්ව එයාගේනවා ඇස්ට නැති එක නම් ගොඩක් හොඳයි කියලා. පස්සේ සිස්ටර් ලිලි කියනවා ඔයා එහෙම කිව්වට ඔයාට යන්න තු පාළුවේ නේද කියලා. නෑෂ් කියනවා නෑ පිස්සුද මට යන්න තු නම් පාළු හිතෙන්නේ නෑ හිටියමත් හරි වතේ කියලා. ඉතින් අපිට එතනින් කට් කරලා ඇස්ටාව පෙන්නනවා එයා අමුතු දෙයක් කනගමන් ඉන්නේ. ඉතින් යෝනෝ කියනවා මොනවද ඔයා කන්නේ කියලා. ඇස්ටා කියනවා මම මේක ගත්තේ අඩුවට මේක විතරයි අඩුවටම තිබ්බේ කියලා. ඇස්ට යුනෝගෙන් අහනවට ඕන්ද කියලා යුනෝ එපා කියනවා. ඉතින් දැන් මේගොල්ලෝ ඔක්කොම තරගෙ තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තරගෙට ඇතුල් වෙන්න යද්දී ඒක වටේ ඉන්න මිනිස්සු ඒගොල්ලොන්ට චීර් කරනවා. ඉතින් ඇස්ටත් එයාලගේ වටේ ඉන්න මිනිස්සුන්ට අතවනවන ස්තුති කියලා කියනවා. ඉතින් දැන් යන්න කලින් තමන්ගේ ග්‍රිමෝ එක පෙන්නලා තමයි එක්සෑම් එකට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් යුනෝගේ ග්‍රිමෝ එක දැකලා හැමෝම වගේ පුදුම වෙනවා. මොකද කිව්වොත් යුනෝට තියෙන්නේ 4 ලීෆ් ක්ලෝවර් තියෙන ග්‍රිමෝ එකක් හින්දා. ඉතින් හැමෝම විශ්වාස කරගන්න බෑ මෙයා ආවේ පොඩි ගමකින් කියලා. ඇස්ට ඊට පස්සේ එයාගේ ක්‍රිමෝ එක එයාට දීලා අහනවා මේකේ විශේෂත්වයක් නැද්ද කියලා. එයා කියනවා මේක නම් පරණ පාටයි මේක හරි ක්‍රිමෝ එකක්ද කියලා. ඇස්ට කියනවා ඌ හොඳට බලන්න මේක හොඳ ක්‍රිමෝ එකක්. පස්සේ එයා ඇස්ටගේ ක්‍රිමෝ එකටත් අවසර දීලා එයාටත් තරගෙට ඇතුල් වෙන්න යන්න දෙනවා. ඉතින් අපිට එතන මේ ඉන්න පුද්ගලයාව පෙන්නනවා. ඉතින් දැන් තරගෙ පටන් ගන්න ඔක්කොම රැස්ති වෙලා ඉන්නේ. ඉතින් තමන්ගේ මැජික් බලය අඩු නම් මේ කුරුල්ලෝ ගොඩක් ඒගොල්ලෝ ගහ වහනවා කියලා මේ කට්ටිය කතා වෙනවා. ඉතින් එක කුරුල්ලෙක්වත් යුනෝ ගාව නම් වහන්නේ නැහැ. මොකද කිව්වොත් යුනෝගේ බලය හෙනටම වැඩි හින්දා කුරුල්ලෝ ඔක්කොම එයාගෙන් ඈත් වෙලා ඉන්නවා. ඉතින් හැමෝටම පුදුමයි ඇයි මෙයා ගාව එක්කෙනෙක්වත් වහන්නේ නැති කියලා. එතනටම ඇස්ට එනවා. ඉතින් හැම කුරුල්ලෙක්ම වගේ ගිහිල්ලා ඇස්ටගේ ඇඟේ වහන්න ගන්නවා. මොකද කිව්වොත් ඇස්ටගේ ඇඟේ මැජික් බලය පොඩ්ඩක්වත් නැහැ. ඉතින් ඇස්ට කුරුල්ලන්ගෙන් බේරෙන්න ඕන හින්දා දුවලා ගිහිල්ලා එක මිනිස්සෙක්ගේ ඇඟේ වදිනවා. ඉතින් ඇස්ට ඒ මිනිස්සයාගේ ඇඟේ වැදුනට පස්සේ අනිත් පැත්ත හැල්ලා ඒ මිනිස්සයාට සමා වෙන්න කියලා කියනවා. ඉතින් ඇස්ට දන්නේ ඒ වැදුණු මිනිස්සයා වෙන දරුණු මිනිස්සෙක් කියලා. ඉතින් ඇස්ට එකපාරට බය වෙනවා එයාගේ වයස කොහමද මෙන්න මේ වගේ මිනිස්සෙක් ඉන්නේ කියලා. එයාගේ බෙල්ල මහතයි ඇස් දරුණුයි. ඉතින් මෙයා නම් අපේ වයස වෙන්න බෑ කියලා තමයි ඇස්ට හිතන්නේ. ඊට පස්සේ ඇස්ට හිතනවා හරි පෙනුමෙන් මිනිස්සෙක් විනිශ්චය කරන්න බෑ. අපි මට කතා කරලා බලමු කියලා. ඔයාගේ වයසට ඔයාගේ පෙනුම වැඩි කියලා එයා කියනවා. ඉතින් ඒ වෙලේ ඔක්කොම බලාගෙන ඉන්නවා ඇස්ටගේ මෝඩ ක්‍රියාව දිහා. ඉතින් ඇස්ටගේ ඔළුවෙන් අල්ලලා මිනිස්සයා කියනවා හරි දැන් ඔයා මැරෙන වෙලාව හරි කියලා. ඉතින් එතෙන්ටම එනවා හැන්සම් තරුණෙක්. ඉතින් මෙයාට ඔක්කොම වගේ ගෑනු ළමයි කැමති. එයාගේ නම තමයි ෆින්ඩල් කියන්නේ. ඉතින් මෙයාත් ගෑනු ළමයින්ට හරි කැමති. මෙයා නිකන් සෙල්ලක්කාර චරිතයක් වගේ තමයි මේ කතාවේ රඟපාන්නේ. ඉතින් අපි ඊළඟට ඉන්නවා ගෝඩන් කියලා තව එක්කෙනෙක්. ඉතින් මේගොල්ලෝ දෙන්නම එකම මැජික් නයිට් ස්ක්වාඩ් එකේ ඉන්නේ. ඉතින් දැන් මේ ඇස්ටට හවු වෙලා තින්නේ මේ මැජික් නයිට් ස්ක්වාඩ් එකේ කැප්ටන්ව. ඉතින් ඒ කැප්ටන්ට මේ ෆින්ඩල් කියන කෙනා ඇස්ටව අතාරින්න කියලා කියනවා. ඉතින් මේගොල්ලන්ගේ ස්ක්වාඩ් එකේ නම තමයි බ්ලැක් බුල්ස් කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කිසිම වැඩක් නැති කට්ටියක් කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් දැන් අර කැප්ටන් ඇස්ටව අතාරින්නෙම නෑ. ඇස්ටව දැන් එයා මරන්න හදන්නේ කියලා කියනවා. ඉතින් ඇස්ට එයාගේ මසල් පාවිච්චි කරලා බේරෙන්න හදද්දිම තරගේ පටන් ගන්නවා. ඉතින් කැප්ටන් ඇස්ටව අතෑල්ලා දාලා එයා යනවා යන්න. ඉතින් ඒක ඉවරුණාට පස්සේ එතනට මිනිස්සෙක් එනවා ඇස්ටව හම්බෙන්නේ. එයා කියනවා මගේ නම තමයි සෙක්කේ කියලා. ඇස්ට කියනවා මගේ නම ඇස්ට කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා දැන් තරක පටන් ගන්න හදන්නේ. ඉතින් ඒකට ඕන කැප්ටන්ලා දැන් ඇවිල්ලා ඉන්නේ. මේ කැප්ටන්ලා තමයි මැජික් නයිට් ස්ක්වාඩ් වල කැප්ටන්ලා. ඉතින් මම මේගොල්ලෝ ගැන වෙනම වීඩියෝ එකක් පස්සේ හදන්නම්. ඉතින් මේ සික්කේ කියන එක්කෙනා ඇස්ටට මේගොල්ලෝ ගැන විස්තර කියනවා. ඊට පස්සේ එනවා විලියම් වෙන්ජාන්ස් කියන දැන්ට ඉන්න හොඳම කැප්ටන්. ඉතින් මෙයා තමයි ඊළඟ විසට් කින් වෙන්නේ කියලා හැමෝම කියන්නේ. ඉතින් ඇස්ටයි උනොයි මෙයා දිහා ඔරෝගෙන වගේ බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඇස්ටට කලින් හම්බෙච්ච එක්කෙනා. ඉතින් මෙයාගේ නම තමයි යමී කියන්නේ. ඉතින් දැන් හැමෝම වගේ කොසු පදින්න අරන් තින්නේ. ඉතින් සමහරුන්ට හොඳට කොසු පදින්න පුළුවන්. සමහරුන්ට බෑ. ඉතින් යූනෝ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව කොස්ස පදිනවා. ඉතින් හැම කැප්ටන් කෙනෙක් වගේම එයා දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඇස්ටට් නම් කොස්ස පදින්න දිහා ඒක පා කරගන්නවත් බෑ.
ඉතින් හැම කැප්ටන් කෙනෙම එයා දියත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ නොසෙල් කියලා එක කැප්ටන් කෙනෙක් එයාට වැඩත්තිනවා කියලා යන්න ඕන කියලා කියනවා. ඉති ඊට පස්ස අවිට වෙන්නවා ඇස්ට කිසිම දෙයක් කරගන්න බැරුව ඉද්දී අර සෙක්ක කෙනෙක් කෙන යට කියනවා ඔයා සැහැල්ුවෙන් ඕක කරන්න තොටරු උඩ යන්න පුළුවන් කියලා ඇස්ට සැහැල්ලි වනත් එයාත්නම් උඩ යන්න වෙන්න ඇති අපිට පේනවා එක ගෑනුලමෙක් මේ දිය හැඟිල බලන්ගන්නවා ඉතින් අර නොසෙල් කියන කැප්ට නැවිල්ල තින්නේ මේ ගැල්ලම හම්බෙන්න නොසෙල් මේ ගෑනුලමයට කියනවා ඔය යනතැන් දැන්ටමත් තියන්න වෙලා ඉවරයි මේ තරකට සභාග වෙලා වැඩක් නෑ කියලා අයි කියනවා ඔය ඉපදුන එකත් අපේ පවුලට ගෞරවයක් කියලා ඊට පස්ස තියෙන හැම තරකින්ම වගේ ඇස්ට නම් කිසි දෙයක් කරගන්න බැරිවෙනවා ඉතින් හැමෝම වගේ ඇස්ටදිය බලාගෙන ඉන්නවා යමිත් බලාගෙන ඉන්නවා ඉතින් දැන් ඊළඟට විලියම් කියනවා දැන්තින්න අන්තිම තරගේ ඕගොල්ලන්ට ගහගන්න තියෙන කියලා පස මේ වර්මිලියන් කෙනෙක් නැකිල්ල කියනවා හැමෝම තමන්ටම එක්කෙනෙ තෝරගන්න ඔයා ඇත් එක් අනිවාර්ම කොම්බැට් කරනවා අද දවස ඇතුල්ට කියලා පසකිනවා මේකින් ඔයාල පරදිනෙක්ෙන අයින් වෙලාපි දෙනෙක් කෙනාව ගන්න කියලා ඇස්ට කියනවා මන් මේකින් කෝමරි ස්ටන්ඩ් අවට්ෙන් ඕන කියලා හොඳ දක්ෂ එක්කෙනෙක හොයා ගන්න ඕන කියලා සික්කඇවිල්ල කියනවා ඔයා මාට් එක ෆයිට් කරන්න එහෙම කියලා ඇස්ට කියනවා අනේ ගොඩක් ස්තුතියි මා ෆයිට් කන තෝරගත්තර කියලා සික්ක කියනවා ඕකමොකක්ද මං කෝමත් අනුකම්පා සාගතය කියලා ඉතින් ඇස්ට අයමත් අනේ ගොඩක් ස්තුතියි කියලා කියනවා ඒත් එකම සික්කේ පහතට නැවිලා ඇස්ටර කියනවා ඔයාගේ ගමකින් ආපක් කෙනෙටවත් මට ගහගන්න බයි නම් මෙම ජික්නෙක් කියලා වැඩන්නෑ කියලා පස්සේ එයා නෝ ඔයා ආපු ගමටම ආපව අඩාගෙන යන්න ඔයානම් මැජික් නයිට් කෙනෙක් කියලා වැඩ කර නෑ කියලා ඉතින් දැන් පලින් ෆයිට් එක වටන් ගන්නවා සික්කේ යාගේ රිමෝය කරගෙන යාගේ ඇඟවටට මැජික් බෝලයක් මවා ගන්නවා ඉතින් මෙයා අනිත් කැප්ටන්ල දියා බලන්නේ කැප්ටන්ල ඇදිය බලගන්නවාද කියලා බලන්න පස්සේ දැන් හැමෝම වගේ ඇස්ට මොනාද කරන්න කියලා බලාගෙන ඉන්නේ සික්ක කියනවා කිසි ප්‍රශ්නයන්න අර පුළුවන්න මේ කල්ල පෙන්න්න කියලා ඇස්ට යාගේ ග්‍රිමෝය කෙලීට අරගෙන එයාගේ කඩුවෙන් එක පාරින්ම මේ බෝලෙ නිකම් වගේ කල්ලදානවා ඉති හැමෝම මේක දැකලා බොදුම වෙනවා ඉති යුණෝ ඉතරම් මේකට හිනා වෙනවා ඉතින් දැන් අපිට බේනෙ නම් සික්කෙට නම් හොඳටම අමාරුයි කියලා ස්ටගෙනවා මංගාව සෙල්ලං කරන්න මේ විසට්කින් වෙන්න කියලා 4 වෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා මේ පිසෝඩ්ඩක් ගැන මොකද හිතන්නේ අනිවාර්යම පහලින් කමෙන්ට් අද්දාග යන්න තව මේ වගේ පිසෝඩ් ඕන්නම් අනිවාර්යම අපිය සබස්ක්‍රයිබ් කරලා තියාගන්න එනම් අදට ගිහින් එන්නම් බයි බයි